ඉතින් කොහමද ඔයාලා යුරෝපයේ ලස්සන ඒ වගේම අනිත් යුරෝපීය රටවලට සාපේක්ෂව අඩු වියදමකින් සංචාරය කරන්න පුළුවන් රටක් හොයනවනම් හන්ගේරියාව ඒකට සුදුසුම රටක්. ඉතින් අද අපි යන්නේ මධ්‍යම යුරෝපයේ පිහිටි විශ්මයජනක ඉතිහාසයක් සහ අලංකාර වාස්තු විද්‍යාවකට හිමිකම් කියන හන්ගේරියාව වෙතට. අපි වියානා ඉඳන් බුඩාපෙස්ට් යන්න තෝරගත්තේ ෆ්ලික්ස් බස් එකක්. බජට් ට්‍රැවල් කරන අයට නම් හොඳම ලාභම ක්‍රමය තමයි මේක. ටිකට් එකත් ගොඩක් ගණන් අඩුයි. ඒ වගේම පැය 3ක් වගේ ඉතාම සුළු කාලයකින් අපිට බුඩාපෙස්ට් වලට යන්න පුළුවන් වුණා. ගමන පුරාම හරිම ලස්සන වටපිටාවක් තමයි තිබුණේ. ඉතින් අපි අපේ ගමන පටන් ගත්තේ උදෙන්ම. වියානා ඉඳන් බුඩාපෙස්ට් යන්න තියෙන ලාභම ක්‍රමය කියන්නේ ෆ්ලික්ස් බස් එකනේ. ඉතින් ඔයාලට OBB කෝච්චියෙනුත් යන්න පුළුවන්. ඒ වුණාට ඔයාලා බජට් ට්‍රැවල් කරන කෙනෙක්ට නම් ෆ්ලික්ස් බස් ටිකට් එකක් යුරෝ 15-30 අතර වගේ අඩු මුදලකට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි කලින්ම ඔන්ලයින් ටිකට් බුක් කරලා තමයි තිබුණේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලා බස් එකට නගින්න කලින් ඔයාලගේ පාස්පෝර්ට් එක රෙඩි කරලා තියාගන්න. මොකද බෝඩර් එක පහු කරද්දී සමහර වෙලාවට චෙක් ඉන්ස් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ බස් එක ඇතුළේදී ඔයාලට ෆ්‍රී Wi-Fi සහ charging ports හම්බ වෙනවා. ඉතින් ඒ වගේම තමයි seats හරිම comfortable. වියානා වල ඉඳන් බුඩාපෙස්ට් වල තියෙන කිලෝමීටර් 240ක් වගේ දුරක්. ඉතින් මේ දුර යන්න පැය 3යි මිනිත්තු 15ක් වගේ සුළු කාලයක් තමයි යන්නේ. ඉතින් මේ වගේම තමයි මේ වගදෙපස පරිසරය හරිම ලස්සනයි. ඕස්ට්‍රියාව සහ හංගේරියාව අතර තියෙන ග්‍රාමීය ලස්සන බලන ගමන් යාළුවෝ එක්ක කතා කර කර යද්දී ඔයාලට මේ වෙලාව යනවා තේරෙන්නේම නැහැ. ඉතින් ඔයා පැය 3මාරක් අතර කාලයක් තුලදී අපිට පුළුවන් වුණා හංගේරියාවේ බුඩාපෙස්ට් වලට ළඟා වෙන්න. ඉතින් අපේ ෆස්ට් ස්ටෙප් එක උනේ ලගේජස් ටික හොටෙල් එකට දාලා රෙඩි වෙන එක. ඉතින් ඒ නිසා අපි මුලින්ම කරේ අන්ඩර්ග්‍රවුන්ඩ් මෙට්‍රෝ එකකින් හොටෙල් එකට යන එක. ඉතින් බුඩාපෙස්ට් වල තියෙන යුරෝපයේ පැරණිම මෙට්‍රෝ පද්ධති වලින් එකක්. M1 ලයින් එක ලෝකයේ දෙවැනියට පැරණිම අන්ඩර්ග්‍රවුන්ඩ් ලයින් එක. ඉතින් ඒ වගේම තමයි මේ මෙට්‍රෝ එක මාරම වේගවත්, ඒ වගේම හරිම පිරිසිදුයි. ඉතින් අපි පැය 3ක වගේ ෆ්ලික්ස් බස් එකේ ඇවිල්ලා ඊට පස්සේ ලගේජස් ටිකත් එක්ක ටැක්සි වලට ගාණක් වේදම් කරන්න නැතුව මෙට්‍රෝ එකේ හොටෙල් එකට ගියා. ඉතින් මේකට විනාඩි 30ක් වගේ අඩු වෙලාවක් තමයි අපිට ගියේ. ඉතින් අපි විනාඩි 30කින් වගේ අපේ හොටෙල් එක කිට්ටුවම තියෙන ස්ටේෂන් එකට ආවා. ඉතින් අපි හොටෙල් එකට ගිහින් ඉක්මනට චෙක් ඉන් වෙලා අපේ ලගේජස් ටික කාමර වලින් තියලා ටිකක් ෆ්‍රෙෂ් වුණා. ඉතින් ඊට පස්සේ අපි ට්‍රැවල් කරන්න පටන් ගත්තා. ඉතින් මේකෙදී අපිට ගොඩක් පහසු වුණා. මොකද බුඩාපෙස්ට් වල අපේ යාළුවෙක් හිටියා. ඉතින් එයා තමයි අපේ ට්‍රැවල් ගයිඩ් උනේ. ඉතින් එයා අපිව ට්‍රැවල් කරන්න ඕන හැම තැනටම වගේ එක්කගෙන ගියා. ඉතින් අපි ෆස්ට් ලොකේෂන් එක විදිහට තෝරගත්තේ හීරෝස් ස්කෙයා එක. හීරෝස් ස්කෙයා එහෙම නැත්නම් මේ වීඩන්ගේ චතුරස්‍රය කියලා කියන්නේ බුඩාපෙස්ට් වල තියෙන හරිම ස්පෙෂල් චතුරස්‍රයක්. මොකද මෙතන මැද තියෙන්නේ හන්ගේරියාව කියන රාජ්‍යය ගොඩනගන්න කැප වුණු ප්‍රධාන නායකයෝ. ඒ වගේම හන්ගේරියානු ගෝත්‍රික නායකයන් 7 දෙනාගේ මූර්ති තමයි මෙතන අලංකාරව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක 1896 තමයි වැඩ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙතන තියෙන වාස්තු විද්‍යාත්මක ලස්සන ඇත්තටම කැමරා එකට විතරක් සීමා කරන්න අමාරුයි. ඒක නිකන් අර අමුතු ෆීලින් එකක් තමයි තියෙන්නේ මේ ස්ථානයට ගියාට පස්සේ.
ඉතින් අපි ඊට පස්සේ කාසල් එකක් බලන්න තමයි ගියේ. ඉතින් මේ කාසල් එක පිහිටලා තියෙන්නේ හීරෝස් ගයායකට පිටපසින් තියෙන සිටි පාක් කියන සුන්දර උද්‍යානය ඇතුලේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ කාසල් එක වාස්තු විද්‍යාත්මක ක්‍රමයකට හදපු එකක් නෙමෙයි. 1896 අවුරුද්දේ හන්ගේරියානු රාජධානියේ අවුරුදු 1000ක අභිමානවත් ඉතිහාසය සමරන්න තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ බලකොටුව ඇතුලේ ගොතික් සහ බැරොක් කියන ඓතිහාසික ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ එකතුවක් ඔයාලට දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම ට්‍රාන්සිල්වේනියාවේ තියෙන ප්‍රසිද්ධ හුන්යාඩ් බලකොටුවේ ආభాසය මේට ලැබිලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඔයාලා මේ බලකොටුව ඉදිරිපිට දකින මේ ලස්සන වැව ගෙමාන කාලයට බෝට්ටු පදින්න ඒ වගේම විවේකයෙන් කාලය ගත කරන්න හරිම ජනප්‍රියයි. හැබැයි සීත කාලයට ඒ කියන්නේ වින්ටර් එකේදී මේ මුළු වැව මිදිලා යුරෝපයේ තියෙන විශාලතම ඒ වගේම ලස්සනම එලිමාන් අයිස් ස්කේටින් රින්ක් එක බවට පත් වෙනවා. ඉතින් ඔයාලා දන්නවද යුරෝපා මහද්වීපයේ තියෙන පැරණිතම උමන්දුම්රිය මාර්ගය එහෙමත් නැත්නම් oldest underground metro line in Europe වන M1 line එක වෙතට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් 1896 දී විවෘත කරලා තියෙන මේ M1 metro line එක Millennium Underground Railway කියලා හඳුන්වනවා. මුළු ලෝකෙන්ම ලන්ඩන් වලට පස්සේ හදපු දෙවනියට පැරණිතම අන්ඩර්ග්‍රවුන්ඩ් මෙට්‍රෝ එක තමයි මේක. විශේෂම දේ තමයි මේක යුනෙස්කෝ ලෝක උරුමයක් එහෙමත් නැත්නම් වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එකක් විදිහටත් නම් කරලා තියෙනවා. ස්ටේෂන් එක ඇතුළට බැස්සම හරියට 19 වෙනි සියවසට ගියා වගේ හැඟීමක් තමයි අපිට එන්නේ. ලී වලින් හදපු පැරණි ටිකට් කූඩු, වින්ටේජ් විලාසිතාවේ කුළුණු, කුඩා කහ පැහැති කෝච්චි පෙට්ටි හරිම වෙනස් හැඟීමක් තමයි අපිට ගෙනල්ලා දුන්නේ. ඉතින් දැන් අපි යන්නේ බුඩාපෙස්ට් නගරයේ තවත් ප්‍රධාන ආගමික සහ වාස්තු විද්‍යාත්මක සංකේතයක් වන සෙන්ට් ස්ටීෆන්ස් බැසිලිකා ශාන්ත ස්ටීවන් බැසිලිකාව බලන්න. මේක හංගේරියාවේ පළමු රජතුමා වන ශාන්ත ස්ටීවන් වෙනුවෙන් කැපකරපු අතිශය පූජනීය ස්ථානයක්. මේ ගොඩනැගිල්ලේ උස මීටර් 96ක් වෙනවා. හන්ගේරියානු නීතියට අනුව බුඩාපෙස්ට් වල කිසිම ගොඩනැගිල්ලක් මේ බැසිලිකාවට සහ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට මීටර් 96කට වඩා උසින් හදන්න තහනම්. ඉතින් ඒකෙන් සංකේතවත් කරලා තියෙන්නේ ආගම සහ රාජ්‍ය පාලනයේ සම්මට්ටමේ පවතින බව.
ඉතින් දැන් අපි යන්නේ චේන් බ්‍රිජ් එක බලන්න. ඉතින් මේ පාලම් පිටිපස්ස හරිම ලස්සන ඉතිහාසයක් තියෙනවා. 1849 දී විවෘත කරපු මේ පාලම තමයි බුඩා සහ පෙස්ට් කියන නගර දෙක යා කරමින් ඩැනියුබ් ගඟ හරහා ඉදි කරලා තියෙන පළමු ස්ථීර පාලම. ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවෙකු වන විලියම් ටියර්නි ක්ලාක් විසින් නිර්මාණය කරලා තියෙන මේ පාලම ඒ කාලයේ ලෝකයේ තිබුණු විශාලතම එල්ලෙන පාලම් වලින් එකක්. පාලම දෙස්පස පදිකයන්ට ඇවිදින්න වෙන පාරක් තියෙනවා. ඉතින් පාලම දෙකෙලවරේම මුර කරන ගල් සින්න පිළිම 4ක් අපිට දැක ගන්න පුළුවන්. බුඩාපෙස්ට් වල ජනප්‍රවාදයක් තියෙනවා. මේ සින්හියන්ගේ කටවල් ඇතුලේ දේවල් හදන්න අමතක වුණ නිසා ඒක නිර්මාණය කරපු මූර්ති ශිල්පියා ඩැනියුබ් ගඟට පැන්න කියලා. මෙතන ඉඳන් ඩැනියුබ් ගඟ දිහා සහ දෙපස් තියෙන රජමාලිගා දිහා බලන්න තියෙන හැඟීම නම් ඇත්තටම වචනෙන් විස්තර කරන්න බෑ. විශේෂයෙන්ම හවසට ඉර බහින වෙලාවට සහ රාත්‍රී කාලයට මේ පාලම රන්වන් පාට ලයිට් වලින් සැරසුවාම හරිම රොමැන්ටික් පෙනුමක් තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි යන්නේ හන්ගේරියන් පාර්ලිමේන්ට් බිල්ඩින්. එහෙමත් නැත්නම් හන්ගේරියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල බලන්න. ලෝකයේ තියෙන අලංකාරම් පාර්ලිමේන්තු ගොඩනැගිලි වලින් එකක් තමයි හන්ගේරියාවේ පිහිටලා තියෙන්නේ. ඩැනියුබ් නදිය අයිනේ පිහිටලා තියෙන මේ ගොඩනැගිල්ල රාත්‍රී කාලයට ආලෝකමත් වුණාම හරිම මායාකාරී පෙනුමක් තමයි ගන්නේ. ඉතින් දවසේම ඇවිදලා අපි හිටියේ මාරම් විදිහට මහන්සි වෙලා. ඉතින් අපි හිතුවා ඩිනර් එකට අපි පීසා ගන්නවා කියලා. ඉතින් අපේ බුඩාපෙස්ට් වලින් යාළුවා අපිව එක්කගෙන ගියා පීසා රෙස්ටෝරන්ට් එකට. ඉතින් අපි එතනදී පීසා වල එක එක ෆ්ලේවර්ස් try කරන්න ඕනේ කියලා decide කරලා පස්සේ අපි ෆ්ලේවර්ස් 3කින් order කරා. ඉතින් ඔයාලත් බුඩාපෙස්ට් යනවා නම් අනිවාර්යෙන් මෙයාලගේ පීසා try කරලා බලන්න. මොකද එයාලට තියෙන්නේ වෙනම ඔතෙන්ටික් රසක් තියෙන පීසා. බුඩාපෙස්ට් වල ඉර බහින වෙලාවට සන්සෙට් එක බලන්න යන්න තියෙන හරිම chill vibe එකක් තියෙන තැනකට තමයි ඊට පස්සේ අපි යන්නේ. ඒ තමයි කොළ පාටින් අලංකාර වුණු ලිබර්ටි බ්‍රිජ් එකට. 1896 දී විවෘත කරලා තියෙන මෙම් පාලම මුලින්ම හඳුන්වලා තියෙන්නේ ෆ්‍රාන්ස් ජෝසප් කියන අධිරාජ්‍යයාගේ නමින්. ඒ වුණාට මේ පාලමේ තියෙන විශේෂත්වය තමයි හවසට ඉර බහින වෙලාවට ගොඩක් ටුවරිස්ලා ඒ වගේම ටීනේජර්ස්ලා හැමෝම ඇවිල්ලා මේ අකඩබැමි උඩ වාඩි වෙලා සින්දුවක් අහගෙන ඩැනියුබ් ගඟ දිහා බලාගෙන සන්සෙට් එක එන්ජොයි කරන එක. ඉතින් සෙකන්ඩ් ඩේ එකේ අපි හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙනම චෙක් අවුට් වුණා. මොකද පළවෙනි දවසේ අපි ගොඩක් ඇවිදපු නිසා අපි ගොඩක් මහන්සි වෙලා තමයි හිටියේ. ඉතින් ඒ නිසා අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙනකන්ම අපි ට්‍රැවල් කරන එක ස්ටාර්ට් කරේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි ඔයාලට ඕන නම් පුළුවන් ඔයාලගේ ලගේජස් ටික හොටෙල් එකේ ස්ටෝරේජ් රූම් එකේම තියන්න. ඉතින් එයාලා ඒකට වෙනම ඔයාලගෙන් පේමන්ට් එකක් අරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි දෙවැනි දවසේ ඇවිදින අතරතුර අපේ ඊළඟ ටාගට් එක වුණේ මොනවා හරි සුවිනියර්ස් ටිකක් මිලදී ගන්න එක. මොකද මොන්රටේ සංචාරය කරත් ගෙදර මතකයක් විදියට අරගෙන යන්න හොඳම දේ තමයි ෆ්‍රිජ් මැග්නට්ස්. ඉතින් අපි ඩිසයිඩ් කරා අපි ෆ්‍රිජ් මැග්නට්ස් ගන්නවා කියලා. ඉතින් අපි ඊට පස්සේ සුවිනියර් ෂොප් එකකට ගියා. ඉතින් එතන පාර්ලිමේන්ට් එක, ෆිෂර්මන්ස් බැස්ටියන් එක සහ චේන් බ්‍රිජ් එකේ රූප තියෙන මැග්නට්ස් ගොඩක් තිබුණා. ඉතින් ඒ වයින් අපි කැමති විදිහේ මැග්නට්ස් අපි තෝරගත්තා.
අපි ස්ට්‍රීට් ෆුඩ් එකක් වෙන චිමිනි කේක් try කරලා බැලුවා. ඉතින් මේක හදන්නේ රවුම් ලියක් වටේට පිටිගුලියක් රෝල් එකක් වගේ ඔතලා ඊට පස්සේ මේක oven එකකට දාලා පිලිස්සලා ඊට පස්සේ ඒක පිලිස්සුනාට පස්සේ ඒක සිලින්ඩරයක රෝල් එකක් වගේ හැඩයක් ගන්නවා. ඉතින් මේක ඒකට එක ෆ්ලේවර්ස් තියෙනවා. සිනමන්, කොකෝවා, වෝල්නට් වගේ එක ෆ්ලේවර්ස් තියෙනවා. ඉතින් ඒකෙන් අපි කැමති ෆ්ලේවර් එකක් try කරලා බලන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි කොකනට් ෆ්ලේවර් එක try කරලා බලුවා. ඉතින් ඒක හරිම වෙනස් රහක් තමයි තියෙන්නේ. ඔයාලා බුඩාපෙස්ට් આવොත් ගන්න ඕන අනිත් එක්ස්පීරියන්ස් එක තමයි මේ ඩැනියම් ගඟේ ස්ට්‍රීට් එක දිගේ ඇවිදින එක. මොකද මෙහෙම නිදහසේ ඇවිදින එක හරිම නිදහස් හැඟීමක් තමයි හිතට ගෙනල්ලා දෙන්නේ. මේ පදික වේදිකාව යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශයක් විදිහටත් නම් කරලා තියෙනවලු. මේකට හේතුව තමයි මෙතන ඇවිදගෙන යද්දී එක පැත්තකින් ඩැනියම් ගඟේ සයිට් සීයින් බෝට්ටු හිමින් ගමන් කරනවා වගේම තමයි අනෙක් පැත්තෙන් බුඩාපෙස්ට් වල ප්‍රසිද්ධ number 2 yellow tram එක පහු කරගෙන යනවා. ඉතින් පාරයිනේ තියෙන little princess statue වල ළඟ වාඩි වෙලා ඔයාලට ෆොටෝස් ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ පදික වේදිකාවේ ඇවිදගෙන යද්දී ගඟට එහා පැත්තේ ඒ කියන්නේ බුඩා පැත්තේ තියෙන බුඩා කාසල්, සිටාඩෙල්, ගිල්හර්ට් හිල් මේවා මාරම ලස්සනට පේනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ආවොත් අනිවාර්යයෙන් මේ ස්ට්‍රීට් එකේ ඇවිදින ගමන් මේ view එක enjoy කරන්න. දැන් අපි යන්නේ බුඩාපෙස්ට් නගරයේ තියෙන විශාලතම සහ පැරණිතම ඒ වගේම ලස්සනම ඉන්ඩෝ මාකට් එක වෙන ග්‍රේට් මාකට් හෝල් නරඹන්න. ඉතින් 1897 දී සැමු කියන ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියා විසින් මේ නිර්මාණය කරපු මේ ගොඩනැගිල්ලේ වහලය හදලා තියෙන්නේ හංගේරියාවේ ලෝක ප්‍රකට වර්ණවත් සෙරමික් ටයිල් වලින්. දෙවන ලෝක යුද්ධ කාලයේදී සෑහෙන හානි වුණත් පස්සේ කාලෙකදී ඒක සම්පූර්ණයෙන්ම පැරණි විලාසිතාවටම ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඉතින් ඇතුළට ගියාම පේන විදිහට විශාල යකඩ කුළුණු ආරුක්කු හින්දා දහරියට 19 වෙනි සියවසේ වික්ටෝරියා කාලේ ට්‍රේන් ස්ටේෂන් එකකට ගියා වගේ හැඟීමක් තමයි අපිට ඇති වුනේ.
ඉතින් මේකේ බිම්මාල සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තිබුණේ ෆ්‍රෙෂ් එළවලු, මස් වර්ග, හන්ගේරියානු කුරුබඩු වලට. ඉතින් මෙතන හැමතැනම රතු පාට පැප්‍රිකා දේශීය මිරිස් කරල් වැල් එල්ලලා තියෙනවා. හන්ගේරියානු කෑම වල ප්‍රධානම රහස් තමයි මේ පැප්‍රිකා. ඉතින් ඒ වගේම තමයි ප්‍රසිද්ධ පික් සලාමි, ඒ වගේම ගාලික් කියන හන්ගේරියානු පැන්රස් ಜಾති මෙතන ඕන තරම් තියෙනවා. ඉතින් හන්ගේරියානු සාම්ප්‍රදායික එම්බ්‍රොයිඩර් ඇඳුම්, ලී වලින් හදපු රූබික් කියුබ්ස්, ඒ වගේම හැම જાතියකම ෆ්‍රිජ් මැග්නට්ස් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට shopping කරන්න එහෙම නැත්නම් මෙයාලගේ මේ ට්‍රැඩිෂනල් දේවල් බලන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ සිටි සෙන්ටර් shopping mall එකට එන්න. ඉතින් ඔයාලා බුඩාපෙස්ට් වල ඇවිදින්න කලින් ඔයාලා travel pass එකක් ගන්න. ඉතින් මේකට ඔයාලට යන ගමන් වලට කියන වෙන වෙනම ටිකට්ස් ගන්නවට වැඩිය ලාභයි. ඒ වගේම පහසුයි ඔයාලා 24 hour travel pass එකක් ගන්න එක. ඉතින් මේක ඇත්තට මාරම ලාභයි. මේ පාස් එකෙන් ඔයාලට පැය 24ක් ඇතුළත බුඩාපෙස්ට් නගර සීමාව ඇතුළේ තියෙන මෙට්‍රෝ, ට්‍රෑම්ස්, බසස් සහ ට්‍රොලි බසස් කියන ඕනම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක අන්ලිමිටඩ් travel කරන්න පුළුවන්. ඉතින් මේ මැෂින් එකෙන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක තෝරගෙන ඔයාලට හරිම ලේසියෙන් කාඩ් එකෙන් පේ කරලා මේ පාස් එක ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලා දැනගන්න ඕන තව දෙයක් තමයි ඔයාලා මේ ටිකට් පතේ එහෙම නැත්නම් පාස් එක අනිවාර්යයෙන්ම වැලිඩේට් කරගන්න. ඉතින් ඔයාලා ගන්න සිංගල් ටිකට් එකක් නම් ඒක මෙට්‍රෝ එකකට එහෙම නැත්නම් බස් එකකට නගින්න කලින් ඔයාලට ඒ දොරටුව ළඟ තියෙන පොඩි වැලිඩේටින් බොක්ස් එකකට දාලා ටයිම් එක වගේම ඩේට් එක ස්ටෑම්ප් කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඒ වගේම තමයි සමහර වෙලාවට 24 hour pass එක ගන්න මැෂින් එකෙන්ම start time එක print වෙලා තියෙනවා. ඉතින් මේක validate කරන්නේ නැතුව එහෙම නැත්නම් ඔයාලා pass එක නැතුව අහුනොත් ඔයාලට 20000කට වගේ ආසන්න මුදලක විශාල දඩයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ටිකට් ඉන්ස්පෙක්ටර්ස්ලා නිතරම ඉන්න නිසා මෙට්‍රෝ ස්ටේෂන් වල ඔයාලා මේ travel pass එක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ගෙලට් කන්ද මුදුනට ආවම අපිට දකින්න ලැබෙන්නේ බුඩාපෙස්ට් නගරයේ තවත් අතිශය ඓතිහාසික ස්ථානයක් වන සිටඩෙලා බලකොටුව. මුහුදු මට්ටමේ සිට මීටර් 235ක් උසින් පිහිටි මේදවැන්ත බලකොටුව ඉදි කරලා තියෙන්නේ 1854 දී ඔස්ට්‍රියානු හැබ්ස්බර්ග් කියන අධිරාජ්‍යය විසින්. ඉතින් මේ කාලයේ හන්ගේරියානු විප්ලවයෙන් පස්සේ නගරේ ජනතාව පාලනය කරන්න සහ බිය ගන්වන්න තමයි ඔස්ට්‍රියානුවන් මේ කන්ද උඩ මීටර් 220ක් දිග මීටර් 4ක් උස විශාල ගල්තාප්ප සහිතව මේ බලකොටුව හදලා තියෙන්නේ. ඉතින් දෙවන ලෝක යුද්ධ සමයේදීත් ජර්මානු සහ සෝවියට් හමුදා මෙතන උපාය මාර්ගික හමුදා මධ්‍යස්ථානයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා.
සිටඩෙලා එකේ තියෙන ලස්සනම සහ ප්‍රධානම සංකේතය තමයි ලිබර්ට් ස්ටැචු. එහෙම නැත්නම් නිදහස් ප්‍රතිමාව. මීටර් 26ක් උස පීඨයක් මත පිහිටුවල තියෙන මීටර් 14ක් උස මේ ලෝකඩ ප්‍රතිමාවෙන් නිරූපණය වෙන්නේ අත් දෙකෙන්ම ජයග්‍රහණයේ සහ සාමයේ සංකේතයක් වන පාම් කොළයක් අහසට ඔසවාගෙන සිටින කාන්තාවක්. 1942-47 දී දෙවන ලෝක යුද්ධයෙන් හන්ගේරියාව නිදහස් වීම සිහිපත් කරන්න තමයි මේක ඉදි කරලා තියෙන්නේ. මෙතනට ආවම මුළු බුඩාපෙස්ට් නගරයම ඩැනියුම් ගඟ, පාලම් මේ සියල්ලම එකම රාමුවකින් එහෙම නැත්නම් පැනරොමික් වීව් එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම රාත්‍රී කාලයේ නගරේ ලයිට් පත් වුණාම මෙතන ඉඳන් බලන දර්ශනය ඇත්තටම හරිම විස්මයජනකයි.
රාත්‍රිය උදා වෙනකොට බුඩාපෙස්ට් නගරයේ දක්නට ලැබෙන ලස්සනම ඒ වගේම මායාකාරීම දර්ශනය බලන්න අපි ආවේ ඩැනියුබ් ගඟ එහා පැත්තේ තියෙන පාර්ලිමේන්ට් view point එකට. ඉතින් රෑ 8-9 වගේ වෙද්දී හන්ගේරියන් පාර්ලිමේන්ට් බිල්ඩින් එකේ දසදහස් ගාණක් රන්වන් පැහැති ස්පොට්ලයිට් එකපාරටම පත්තු වෙනවා. ගොතික් විලාසිතාවට හදපු මේ දැවැන්ත ගොඩනැගිල්ල මුළුමනින්ම රත්තරන් පාටින් බැබලෙද්දී ඒ එළිය ඩැනියුබ් ගඟේ වතුර මත පරාවර්තනය වෙන හැටි ඇත්තටම හිතා ගන්න බැරි තරම් මායාකාරී. යුරෝපයේ නගර අතරින් නයිට් ලයිට්ස් හදලා තියෙන ලස්සනම නගරය බුඩාපෙස්ට් කිව්වොත් මම හිතන්නේ මේකට එකග නොවන කෙනෙක් නැතුව ඇති. ලොකු බජට් එකක් නැතුව වියානවල ඉඳන් පැය 3ක් ගමනකින් ඇවිත් මෙච්චර ලස්සන ඓතිහාසික නගරයක් නරඹන ලැබීම ඇත්තටම හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් හිස්ටරි එක, මෙට්‍රෝ, බැසිලිකා, චේන් රිජ්, සිටඩෙලා, සෙන්ට්‍රල් මාකට් හෝල්, ඉතින් මේ හැම එකක්ම අපේ හිතේ නොමැකෙන මතකයක් බවට දවසක පත් වේවි. Thank you so much for watching our video. Have a nice day.